අයිබන් හැමෝටම මම ලිමල් දීලක මම දැනට පාදුවනකර ජීවත් වෙන්නේ මගේ මාස්ටර්ස් ඉවර කරගන්න පාද යනිවසිටිය එකේ දැනට ඉගෙනුම ලබමින් ඉන්න මම ඉතාලියට ආපු ගමන් නල ජලය සම්බන්ධව මට පානීය ජලය සම්බන්ධව අහන්න ලැබුණු දෙයක් සහ ඒ ගැන තියෙන බොරු මතවාද කටකතා සහ මොකක්ද ඇත්ත මොකක්ද බොරුව මෙ බොන්න හොඳයිද ඇඟට අහිත කරයිද බොන්න ඕන කොහොමද ඒ මොකක්ද එන රසේ වෙනස කියල අපි අද කතා කරමු. එතකොට මොකක්ද මේ කල්කාරි කියන්නේ කල්කාරි මෙහේ තියෙන ටැප් වතුර බීමට සුදුසුද සුදුසු නැත්ත සමහරු කියනෝ කමක් නෑ බිව්වට සමහරු කියන ෆිල්ට කරල බොන්න ඕන එහම නැත්න සමහරු කියන ඔබිවුම වකු ගඩුවල ගල් හැදෙනවා අමාශය ගල් හැදෙනවා අක්මාවේ ගල් හැදෙනවා පෙනහළුවල ගල් හැදෙනවා. තකට මොකක්ද මේ කතාව ඇත්තරම ගත්තොත් මොනවද මේ සුදු ලප මොනවද මේ කටකතා මොනවද ඇත්ත මොනවද බොරු හරි මේ කල්කාරි කියන්නේ ඔයගොල්ලොත් දැකල ඇති ඔයගොල්ලොගේ මුළු තැන්ගේ තියෙන කේතල්වල කරාමවල සුදු ලප දකින්න ලැබෙනවා මොනවද මේකට තමයි කල්කාරි කියල කියන්න මේ ඇත්තටම කැල්සියම් සහ මැග්නීසියම් ශරීරයට අහිත කරද කොහෙත්ම නැහැ අපි කවුරුත් දන්නවා කැල්සියම් මැග්නීසියම් අපේ ශරීරවලට අවශ්‍ය දේවල් ඒවා ශරීරයට අහිත කර නෑ එතකොට වකු ගඩුවල ගල් හැදෙන කතන්දර ඊට පස්සේ අපේ තැන්තැන්වල ගල් හැදෙන කතන්දර සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශ නැචුරල් මිනරල්ස් මේ ජලයේ අඩංගුවෙන්න කොහොමද සාමාන්‍යෙන් ඔය යුරෝප් කන්ට්‍රීස් නදන් පිරෝසොරි නදන් ඉටලි පාදුවත් ඇතුළුව ලයිම් ස්ටෝට් එක කියල කියනවා අපි ඒ ලයිම් ස්ටෝන් එක හරහා වතුර ගලාගෙන යනකොට ඒවා ඒ ස්වාභාවික කනිජ්ජ ඒ වතුරට එකතු වෙනවා කොහෙත්ම සෞඛ්‍යයට අහිත කර නැහැ. එතකොට මේ පාදවා හේන නල ජලය ආරක්ෂිතද බොන්න කෑම හදන්න ආරක්ෂිතද ඔහු පාදවා නල ජලය ඇත්තටම යුරෝපිය ප්‍රමිතින් යටතේ යුරෝපියන් ස්ටන්ඩර්ඩ්ස් යටතේ ගොඩාක් දැඩි ලෙස පරීක්ෂා කරලා හදන බෙදාහරින සිිස්ටම් එකක් තමයි තියෙන්නේ එතකොට මේ පයවෙන්න ඕන කාරණයක් නෙවේ මේ බිය වැරදි තොරතුරු මත මිනිස්සුන්ට ඇති විච්ච දෙයක් මිසක් ඒක ඇත්ත කතාවක් නෙවේ එතකොට ඇයි මිනිස්සු බෝතල් ජලය තෝරගන්න සමහර විට රස්සට කැමති නැතිය ඉන්න පුළුවන් සමහර විට මේ බෝතල් වතුර නිකම් පුරුත්තට බොන්න පුළුවන් සමහර විට ටික කර බෝතලයකින් බොනකොට පොෂ් වගේ නිසා වගේ හෙම දෙයක් වෙන්න පුළුවන් නමුත් නැත්තටම ගත් කිව්වොත් මේ කරාම ජලය අහිත කර නෑ එතකොට ඔයගොල්ලොන්ට ගිහිල බලන්න පුළුවන් ඔෆිසිියල් වෝට ප්‍රොවයිඩ ඉන් පාදවා ඒ හරි අමුතුරමත් තියෙන්නේ ඒස් ගෑස් ඒස් අම්ග මම එක ලිංක එක දාන්නන් යටි කොහොමත් නිතරම ටෙස්ට් කරනවා හැම දවසකම ටෙස්ට් කරලා තමයි එවන්නේ ඉතලියන් සහයු ඩ්‍රිංකින් බෝට ලෝස් වලට අනුව තමයි මේවා සේෆ් ෆෝ හියමන් කන්සම්ෂන් කියලා ඒගොල්ලෝ එක සහතික වෙනවා මේක තමයි අපිට ගන්න තියෙන රිලායබල්ම සහ ඩිරෙක්ම සෝස් එක අපිට එවිතරක් නෙවේ මම යුනිවර්සිටි of පාදවා මම මෙතන දාන්නම් ලිංක්ස් ටික මේ පාදව යුනිවර්සිටියකින් කරපු රිසර්ච් තියෙනවා බොහොමයක් ඒවගින් පෙන්නල තියෙනවා කිසිම කන්ටමිනේෂන් no major contamination issues in drinking water monitoring කරනවා කියලා ඒව සම්බන්ධව pollutants කෙමිකල්ස් අහිතකර කෙමිකල්ස් නෑ කියලා එතකොට ඒ විතරක් නෙවෙයි වර්ල්ඩ් හෙල්ත් ඕගනයිසේෂන් එක හු එකින් කියලා තියෙනවා මේ කල්කාරය එහමනත හාඩ් වෝට කිසිම ඇඟට ඩේන්ජරස් නෑ කියලා පානය කරන්න එතකොට අපි මේ බෝතල් කළ පානීය ජලය සම්බන්ධව කතාකරොත් බෝතල් කළ පානීය ජලය බොන්න සුදුසුද කියලා ප්‍රශ්නයක් අපිට හිතන්න වෙනවා මොකද ලෝකී කරපු ගොඩක් රිසර්චස් වලින් හොයාගෙන තියෙනවා බෝතල් කළ ජලයේ තියෙනවා ඇසට නොපෙනෙන ඉතා කුඩා ප්ලාස්ටික් අංශුවම නැත්නම් අපි කියනවා මයික්‍රෝප්ලාස්ටික්ස් කියලා මේක ගොඩක්
සෞඛ්‍ය බලපෑම් සම්බන්ධව හොයාගෙන ඉවර නෑ. දැනට හොයාගත්තු දේවල් අනුව මේ අංශු ශරීරයේ එකතු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ අංශු වලින් අපිට හෝමෝන් ඉන්ටරප්ෂන්ස්, ඉන්ෆ්ලේෂන්, accumulation in the body, කියන්නේ අපි ශරීරය එකතු වෙන එකෙන් ඇතිවන අතුරු ආබාධ, දිගු කාලීන අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන් සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියට සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන් කෙටි කාලීන සහ දිගු කාලීන. මේ සම්බන්ධව කලබල වෙන්න දෙයක් නැහැ. ඒ වුණාට ඔබ ඒ සම්බන්ධව හිතන්න ඕන. මොකද ලෝකෙ 90% විතර ප්ලාස්ටික් බෝතල් වලට මේවා එකතු වෙනවා. එතකොට ඊටත් වඩා දෙයක් තියෙනවා. මේ ප්ලාස්ටික් බෝතල් නිතර නැවත පාවිච්චි කරන්න කොහොමත් හොඳ නෑ. සහ ඉරේලියට නිරාවරණය වෙන්න හොඳ නෑ. ඒ විතරක් නෙවෙයි පාරිසරික බලපෑම. මොකද මේ ප්ලාස්ටික් බෝතල් අපි විසි කරන්න ඕනේ. එතකොට ඒ පාරිසරික බලපෑමත් එතන තියෙනවා. ඒ විතරක් නෙවෙයි මිල අපි වැඩිපුර ගෙවන්න ඕන ප්ලාස්ටික් බෝතල් වලට. ටැප් වතුර නම් අපිට පාදුවා නගරේ අපි දන්නෝ සත ගානයි ලීටර් ගානකට ගෙවන්න තියෙන. මේව තමයි වාසි සහ අවාසි. අල්කාරය රසට කැමති නැති අයට ඔබ රසට අකමැති නම් කරන්න තියෙන්නේ රසට කැමති වෙන එක. එහෙමත් බැරි නම් ඔය පුල්ලන්ට පුළුවන් ෆිල්ට ජාග එකක් යස් කරන්න. ෆිල්ට ජාගගේ සාමාන්‍යෙන් තියෙන්නේ ඇක්ටිවේටඩ් කාබන් වලින් වෙන එක්ස්චේන්ජ එකක්. ඒකින් අපිට ලයිම් ස්කේල්ල කඩු කරගන්න පුළුවන්. කැල්සියම් මැග්නිසියම් ස්කේල්ල කඩු කරලා ටේස්ට් එකේ වෙනස පොඩ්ඩක් ඉම්පරූ කරගන්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට ගොඩක් ෆෝඩබල්, එක වයිඩ්ලිය වේලබල්. තව ප්‍රක්ටිකල් විදියක් තමයි චිලිං ද වෝට. එහමනත් අපි කියනු ශීත කරණය ටිකන්න පැය කීපයක් තියලත් කියන්න කෝල් ටෙම්පරේච එක මිනරල් ටේස්ට් එක අඩු කරනවා. ඒමත් නැත්නම් පොඩ්ඩක් ඒ වතුර ටිකුණු කරන්න. උුණු කරාම අර කැල්සියම් ගතිය පොඩ්ඩක් යට තැන්පත් වෙනවා. ඊට පස්සේ වතුර විනාඩි 10ක් 20ක් විතර තියලා පානය කරන්න. මේක කල්කාරවලට විතරක් නෙවෙයි ක්ලෝරීන් ස්මෙල් එක නැති කරන්න උනත් අපිට යස් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයගොල්ලොන් ඒ රසය තව විදියක් තමයි ලෙමන් පොඩ්ඩක් ඇඩ් කරන්න පුළුවන්. ලෙමන් ටිකක්, මින් ටිකක්, නැත්නම් කියුකම්බර් එකක් ටිකක් වෙලා දාලා බොන්න පුළුවන්. එකකින් ඇත්තටම මිනරල්ස් අයින් වෙන්නේ නැහැ. ඒ වුණාට පොඩ්ඩක් ෆ්‍රෙෂ් ටේස්ට් එකක් ගන්න පුළුවන්. පර්මනන්ට් ඔප්ෂන් එකක් විදියට ෆිල්ටර්ස් කෙලින්ම ටැප් එකට හයි කරන්න තියෙන්නේ. ඒකෙනුත් මේ වතුර තියෙන හාඩ්නස් එක අඩු වෙනවා. මොකක් වුණත් මං කියන්නේ මේක ගැන වොරි වෙන්න එපා. ඒක හෙල්ත් ඉෂුව එකක් නෑ. කිසිම හෙවි වෝට කියන්නේ, කල්කාර කියන්නේ කිසිම හාම්ෆුල් බවක් නැති දෙයක්. ඒවා ජස්ට් නැචුරල් මිනරල්ස්. ඒක නිසා ඔයගොල්ලොන්ට එහෙම ප්‍රශ්නයක් මොනවහරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් අපි හමුවෙමු. ජය වේවා.